ස්ත්‍රී දූෂණය නැත්තම් රේප් කියන එක අවාසනාවකට අපේ සමාජයේ අද නිතරම අහන්න ලැබෙන සහ කතාවට ලක් වෙන දෙයක්. ඉතින් ශිෂ්‍යයෙක්ට වගේම අපේ රටේ ඉන්න සාමාන්‍ය පුරවැසියෙක්ටත් දැනීමක් තියෙන්න ඕන මාතෘකාවක් තමයි ඒක. ඉතින් අපි බලමු දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ ස්ත්‍රී දූෂණය නැත්තම් රේප් කියන දෙයට තියෙන ප්‍රතිපාදන අපේ ශ්‍රී ලංකාවේ නීතියේ සඳහන් වෙන දඬුවම් සහ ස්ත්‍රී දූෂණය කියන්නේ මොකක්ද, ඒක සම්පූර්ණ වෙන්නේ මොන අංගවලින්ද වගේ දේවල් අපි අද කතා කරමු. අපිට දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන ප්‍රතිපාදන වලට එන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන මේ ස්ත්‍රී දූෂණයක් කියන එක සමන්විත වෙන්නේ මොනවා වලින්ද කියලා. රේප් වල මේන් එලිමන්ට්ස් තුනක් කතා කරනවා. එතකොට මේ එලිමන්ට්ස් තුන අපි කියනවා පළවෙනි එක absent of consent. ඒ කියන්නේ කැමැත්ත නොමැතිවීම කියන එක, ස්ත්‍රියගේ කැමැත්ත නොමැතිවීම. ඊළඟ එක having sexual intercourse. තුන්වෙනි එක against her will. ඒ කියන්නේ ස්ත්‍රියගේ කැමැත්ත අපි consent කියලා කිව්වා, ස්ත්‍රියගේ ඉදිරි පැවැත්මට ස්ත්‍රියගේ ඉදිරි පැවැත්මට එරෙහිව ඒ වගේ. So when a particular instance is fulfilling these criteria, we say the particular person or a group of people has committed rape. එතකොට අපි මේ දණ්ඩ නීති සංග්‍රහයේ කොතනද ස්ත්‍රී දූෂණය ගැන නැත්නම් රේප් ගැන සඳහන් වෙන්නේ කියලා බලද්දී මෙන්න මේ දණ්ඩ නීති සංග්‍රහයේ 1883 තමයි අපිට දණ්ඩ නීති සංග්‍රහය හදලා තියෙන්නේ. එතකොට මේ 1883 අංක 2 දරන පනතෙන් තමයි දණ්ඩ නීති සංග්‍රහ පනත විදියට ආවේ. ඊට පස්සේ සංශෝධන ආවා. එතකොට මේ මුල් අවස්ථාවේදීම 1883 හදපු දණ්ඩ නීති සංග්‍රහයේ අපි පෙරලලා බලන්න සෙක්ෂන් 363 363 වෙනි වගන්තිය බලන්න. ඒකේ සඳහන් වෙලා තියෙනවා හෙඩින් එක රේප් නැත්තම් ස්ත්‍රී දූෂණය විදිහට. මම පොඩි නෝට් එකක් හදාගෙන තිබ්බ එක ඒක අනුව මම කරන්නම්. දැන් සමහර අයට පීනල් කෝඩ් එකේ හෝ වේවා යම් ඒ වගේ නීතිමය මූලාශ්‍රයක් භාවිතා කරද්දී පොඩ්ඩක් හඳුනා ගැනීමේ ගැටලු වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගලන්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒ වගේ අපිට නීති මූලාශ්‍රයක් තියෙද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වේවා පීනල් කෝඩ් එක හෝ වේවා ඒ වගේ මොකක් හරි තියෙද්දී කරුණාකරලා තමන් නෝට් එකක් හදාගන්න. ඒ තියෙන වචන ඔයාගේ වචන වලට හරවලා ඒ නීති මූලාශ්‍රයේ තියෙන වචන තමන්ගේ වචන වලට හරවලා නෝට් එකක් හදාගන්න. ඒක තමයි ඉෆෙක්ටිව්ම ක්‍රමය අපිට මේ ලෝ කියන දේ ඔලුවට දාගන්න නම්, මේ නීතිය කියන දේ ඔලුවට දාගන්න නම්. According to the section 363 that means rape. එතකොට මේකේ කියනවා මම අදහස දෙන්නම්. දැන් අපි කතා කරා main elements තුනක් තිබ්බා කිව්වා. Absence of consent, having sexual intercourse and against her will කියන එක. ඔය තුනනේ අපි සඳහන් කරේ. එතකොට දැන් මේ 363 වෙනි වගන්තියේ සඳහන් වෙනවා යම් පුද්ගලයේ ලිංගික සංසර්ගයක යෙදුන විට ඇගේ කැමැත්තට විරුද්ධව, ඒ කියන්නේ දැන් ඇගේ කැමැත්තට විරුද්ධව කියන එකට මම උදාහරණයක් දුන්නොත් දැන් ගෑනු කෙනෙක් අර එපා කියද්දී යාගේ අකමැත්ත ප්‍රකාශ කරලා තියෙද්දි දෙවනියට ඇගේ කැමැත්ත නොමැතිව, කැමැත්ත නැතිවම, පළවෙනි එක ඇගේ කැමැත්තට විරුද්ධව, දැන් ඇගේ කැමැත්තට විරුද්ධව ඒ දේ කරොත් නැත්නම් ඇගේ කැමැත්ත නොමැතිව, කැමැත්තක් නැති අවස්ථාවක නැත්නම් මරණවා කියලා හරි තුවාල කරනවා කියලා හරි අර එම ස්ත්‍රියට ජීවිත බිය ඇති කරවා ඇගේ කැමැත්ත අරගෙන. ඒක ඇත්තටම සාධාරණව ගන්න කැමැත්තක් නෙමෙයිනේ නේ. මේ ජීවිතේ නැති කරනවා, ඔයාට මම තුවාල කරනවා මේ වගේ දේවල් කියලා බය කරවලා කැමැත්ත අරගෙන හරි. අනිත් එක තමයි දැන් පුරුෂයෙක් ඉන්න වෙන්න පුළුවන්. එයා දන්නවා මම මේ අදාළ ස්ත්‍රියගේ මේ ස්වාමි පුරුෂයා නෙමෙයි කියලා. හැබැයි නිකන් හිතන්නකො අර ගෑනු කෙනාගේ ඇස් වහලා හරි මොනවා හරි ඒ ස්වාමි පුරුෂයා විදිහට කටහඬ අනුකරණය කරලා හරි කොහොම හරි අර අදාළ ස්ත්‍රියත් එක්ක ලිංගික සංසර්ගයේ යෙදෙනම. මොකද ඒ ස්ත්‍රිය විශ්වාස කරන්නේ මේ ඇගේ ස්වාමි පුරුෂයා කියලා. හැබැයි මේ පුරුෂයා දන්නවා එයා
එයා වෙනත් පුද්ගලයෙක්. මේ පුරුෂයා දන්නවා Taman මෙයාගේ මේ ස්වාමි පුරුෂයා නෙමෙයි, මේ ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයා නෙමෙයි කියලා අර ඒක සරලවම සිම්ප්ලිෆයි කරලා කිව්වොත් එහෙම ස්ත්‍රියට වෙනත් පුද්ගලයෙක් ස්ත්‍රියට හංගවනවා තමා ඇගේ ස්වාමි පුරුෂයා කියලා ඇගේ කැමැත්ත අරගෙන ලිංගික සංසර්ගයේ යෙදෙනවා. ඒකත් ඉතින් ඇත්තටම හරියටම ගන්න කැමැත්තක් නෙමෙයිනේ නේ. මොකක් හරි අරයව රවට්ටලා කරන දෙයක්. ඊළඟ එක තමයි ඇගේ වයස අවුරුදු 12ට අඩු වූ විට ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව. අවුරුදු 12ට අඩු ළමෙක්ගේ කැමැත්ත ඇතිව හරි නැතිව හරි ලිංගික සංසර්ගයේ යෙදෙනවා නම් මේක ඇත්තටම අර සර් කියපු දෙයක් තමයි මුස්ලිම් ලෝවල අවුරුදු 12 කියන එක ගැන කතා කරනවනේ ගෑන් ළමෙක්ගේ. අන්න ඒක හා සම්බන්ධ වගේ තමයි ඒ ප්‍රොවිෂන් එක යන්නේ. එතකොට යම් පුද්ගලයෙක් මේ කියන අවස්ථා පහ යටතේ ස්ත්‍රියක් සමග ලිංගික සංසර්ගයේ යෙදුනොත් ඒක ස්ත්‍රී දූෂණ වරද ස්ථාපනය වෙනවා කියන එක සඳහන් වෙනවා. එතකොට මේ පැහැදිලි කිරීමක් තියෙනවා එතන එක්ස්ප්ලනේෂන් එකක්. ස්ත්‍රී දූෂණය කිරීමේ වරදට අවශ්‍ය ලිංගික සංසර්ගය ඇති කිරීමට ප්‍රවේශය ප්‍රමාණවත් වේ. කියන්නේ penetration is sufficient to constitute sexual intercourse. මට මතකයි අපේ කොලේජ් එකට ඇවිල්ලා අපේ කොලේජ් එකේ තියෙන සොසයිටි එකක් human rights movement එකෙන් අපි කරා crime scene investigation workshop එක. එතකොට එතනදී සොකෝ ටීම් එකෙන් අපිට එදා උගන්වපු දේවල් වලින් අපිට පැහැදිලි වුණ දේ තමයි ඇත්තටම එහෙම රේප් කියන එක ස්ත්‍රී දූෂණය යටතේ කවුරු හරි ගිහිල්ලා සැකකාරයෙක් හරි ඉන්නවා නම් කවුරු හරි ගිහිල්ලා පොලිසියට කම්ප්ලේන්ට් කරොත් මෙහෙම පැමිණිල්ලක් දැම්මොත් එහෙම මෙහෙම මට දෙයක් වුණා මෙන්න මේ විදිහට එතකොට අර සැකකරුවෙක්ව කොටු කර ගැනීමේදී ඒගොල්ලෝ ළඟ ගොඩාක් තියෙනවා උපකරණ සහ දියර වර්ග ලික්විඩ්ස් තියෙනවා උපකරණ කෙමිකල්ස් ඒ වගේ ගොඩාක් දේවල් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. එතකොට ඔය රේප් කියන දේ වුණාමත් ගොඩක් වෙලාවට ස්පර්ම්ස් හොයාගන්න පුළුවන් නම් මේ ස්ත්‍රියගේ මේ එම ප්‍රදේශයේ ස්පර්ම්ස් වගේ දෙයක් හොයාගන්න පුළුවන් නම් එතකොට ඒක අර සැකේ තව අර ඒක ප්‍රබල සාක්ෂියක්. ඒ වගේ දෙයක් section 364 මේකේ තියෙනවා punishment for rape ස්ත්‍රී දූෂණය ගැන දඬුවම තියෙනවා. එතකොට මුල් අවස්ථාවේදී ඇත්තටම මේ penal code එකේ තිබ්බේ අවුරුදු 20ක් දක්වා කාලයක සිරගත කිරීමක් හා දඩයක්. අවුරුදු 20ක් දක්වා කාලයක imprisonment up to 20 years and with fine. දැන් ඕක තමයි මුල් අවස්ථාවේ අපේ මේ රටේ දඬු නීති සංග්‍රහයේ මොකක් සම්බන්ධයෙන්ද ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් තිබ්බ ප්‍රතිපාදන provisions. මේක 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනතෙන් මේක සංශෝධනය වුණා. මේ Penal Code Amendment Act number 22 of 1995 මේකේ සම්පූර්ණයෙන්ම ප්‍රධාන ප්‍රඥප්තියේ 363 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ලබන අතර ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ලැබේ. මුල් අවස්ථාවේ තිබ්බ මුල් ප්‍රඥප්තිය අයින් කරලා ප්‍රොවිෂන් එක අයින් කරලා ඒක බල රහිත කරලා එතනට අලුතෙන් ප්‍රොවිෂන් එක අලුතෙන් නිර්වචනය කරලා දාලා තියෙනවා මේ 1995 amendment එකෙන්. එතකොට මේ 363 වෙනි වගන්තියේ දාලා තියෙන්නේ ස්ත්‍රී දූෂණය හා ව්‍යාභිචාරය කියලා. කලින් තිබ්බේ ස්ත්‍රී දූෂණය කියන එක. දැන් මෙතන amendment එකෙන් ස්ත්‍රී දූෂණය හා ව්‍යාභිචාරය කියලා තමයි අරන් තියෙන්නේ. එතකොට අපි බලමු දැන් අපිට කලින් අවස්ථා පහ මතකයිනේ තිබ්බ හැටි ලිංගික සංසර්ගයේ යෙදෙනව එක්ක ඇගේ කැමැත්තට විරුද්ධව ඇගේ කැමැත්ත නොමැතිව නැත්නම් අර තමන්ගේ හස්බන්ඩ් වගේ ප්‍රිටෙන්ඩ් කරලා අරයව විශ්වාස කරනවා යාගේ හස්බන්ඩ් කියලා. එතකොට එහෙම කන්සෙන්ට් එක අරගෙන අනිත් එක අර මම මරනවා තුවාල කරනවා වගේ අර නිකන් ත්‍රෙට් කරලා කැමැත්ත අරගෙන නැත්නම් අවුරුදු 12ට වඩා අඩු ගෑන් ළමයිගේ කැමැත්ත ඇතිව හෝ නැතිව. දැන් ඒව තමයි මුලින් අපිට තිබ්බේ ප්‍රඥප්තියේ. එතකොට මේ amendment එක යටතේ සඳහන් වෙනවා 363 වෙනි වගන්තියේ යම් මිනිසෙක් මෙහි දැක්වෙන අවස්ථා යටතේ ස්ත්‍රියක සමග ලිංගික සංසර්ගයේ යෙදෙන විට ඔහු විසින් ස්ත්‍රී දූෂණ වරද සිදු කරයි. එතකොට මේ පහත කියන දැන් මම ඉස්සරහට කියන්න යන අවස්ථාවල
යටතේ ස්ත්‍රියක් සමග ලිංගික සංසර්ගයේ යෙදූ විට එය ස්ත්‍රී දූෂණ වරද ස්ථාපිත කරනවලු. පළවෙනි එක, එම ස්ත්‍රිය තම භාර්යාව උවද නීති මාර්ගයෙන් වෙන් වී සිටින විට ඇගේ කැමැත්ත නැතිව. ජුඩීෂියල් සෙපරේෂන් කියන්නේ අධිකරණමේ වෙන්වීමක් කියලා කියන්නේ ඇත්තටම විවාහය විසිරුවා හරින ක්‍රමයක් නෙමෙයි. විවාහය ඉවර වෙන්නේ නැහනේ. විවාහය අවසන් වෙන්නේ නැහැ. ජුඩීෂියල් සෙපරේෂන් එකකින්. එතකොට අර ඒගොල්ලෝ නීතිමය ලියවිල්ලකින් වෙන්ව ජීවත් වෙන්න එකඟතාවයකට එනවා වගේ දෙයක් මෙතනදි වෙන්නේ. එතකොට දැන් එහෙම ජුඩීෂියල් සෙපරේෂන් එකකට පාර්ශ්වයන් දෙකක් ආවහම විවාහයක එහෙම ජුඩීෂියල් සෙපරේෂන් එකක ඉද්දී එම ස්ත්‍රියගේ කැමැත්ත නැතිව අර ස්වාමි පුරුෂයා විසින් ලිංගික ප්‍රවේශයකට ගියොත් ඒක මේ ස්ත්‍රී දූෂණ වර්ධ ස්ථාපිත වෙන එක යටතේ පළවෙනියට තියෙන්නේ ඒක. හොඳට මේක ඔලුවට ගන්න. එම ස්ත්‍රිය තම භාර්යාව උවද නීති මාර්ගයෙන් වෙන් වී සිටින විට ඇගේ කැමැත්ත නැතිව. දැන් එතකොට ඔයාලට තේරෙන්න ඕන ජුඩීෂියල් සෙපරේෂන් එකක නීතිමය මාර්ගයෙන් වෙන් වී සිටින අවස්ථාවක එම ස්ත්‍රියගේ කැමැත්ත ඇතිව ලිංගික ප්‍රවේශයකට ගියොත් එතන ප්‍රශ්නයක් නැහැ. හැබැයි කැමැත්ත නැතිව without her consent, if that particular husband is going for a sexual intercourse, that means that particular person, that husband is committing the offense of rape. දෙවැනියට තියෙනවා බලහත්කාරයෙන් තර්ජනය කර ඇගේ ජීවිතය ගැන බිය ගන්නවා නැත්නම් නීති විරෝධීව අර බලහත්කාරයෙන් රඳවගෙන තියලා එයාගේ ජීවිතයට ත්‍රෙට් කරලා මම ඔයාව මරනවා, මම ඔයාගේ අතප්පයක් කඩනවා, ඔයාට මම කරන දේ දන්නේ අර ඒ වගේ බය ගන්නවලා කැමැත්ත ලබාගත් විට. තුන්වෙනි එක, ඇය සිහි විකල්ව සිටින විට හෝ එම පුරුෂයා හෝ වෙනත් පුද්ගලයෙක් දුන් මත්ද්‍රව්‍ය භාවිත කොට ඇය මත්වී සිටින අවස්ථාවක ඇගේ කැමැත්ත ඇතිව. දැන් මේක දැන් පැටලෙන්නේ නැති මෙහෙම එක එක ඒවාට යද්දි අපි පැටලිලා ලියා ගන්න. පළවෙනියටම කිව්වේ මොකද්ද? ජුඩීෂියල් සෙපරේෂන් එකක නීතිමය වෙන්වීමක ඉද්දී එම ස්ත්‍රියගේ කැමැත්ත නොමැතිව. දෙවැනියට කිව්වා අර බලහත්කාරයෙන් ත්‍රෙට් කරලා තර්ජනය කරලා බලහත්කාරයෙන් රඳවගෙන ඉඳලා කැමැත්ත ගන්නකොට. තුන්වෙනියට මෙතන කියන්නේ එයා without her that means when she is not sane. එයා sane, ඒ කියන්නේ සිහි විකල්ව ඉන්න අවස්ථාවක, අර සිහියෙන් ඉන්න අවස්ථාවක නෙමෙයි, සිහි විකල්ව ඉන්න අවස්ථාවක හරි නැත්තම් එම අදාළ පුද්ගලයාම හරි වෙනත් පුද්ගලයෙක් විසින් හරි අයට මත්ද්‍රව්‍ය දීලා එය මත් වෙලා ඉද්දි ඇගේ කැමැත්ත ඇතිව. කවුරු හරි මිනිස්සෙක් ගෑනු ළමෙක්ව මත් කරවලා, ඒ කියන්නේ මොකක් හරි ඩ්‍රග් එකක් දීලා එයා විසින්ම හෝ වෙනත් කෙනෙක්, දැන් අපි හිතුවොත් මේ වේටරට කියනවා ඔයා මෙයාගේ ඩ්‍රින්ක් එකට මෙන්න මේ ඩ්‍රග් එක, මෙන්න මේ ඇල්කොහොල් දාන්න. එතකොට එයා මත් වුණාට පස්සේ මට මගේ වැඩේ කරගන්න පුළුවන්. අර ඒ වගේ. එම පුද්ගලයා විසින්ම හෝ වෙනත් පුද්ගලයෙක් ලව්වා ඇයව මත් කරවලා ඇගේ කැමැත්ත අරගෙන. හතරවෙනි එක තමයි මේක කලිනුත් තිබ්බා. තමන් මේ ඇගේ ස්වාමි පුරුෂයා තමන් නෙමෙයි කියලා දැනම ඇයට ඒත්තු ගන්නව නෑ, මම ඔයාගේ ස්වාමි පුරුෂයා කියලා ඒත්තු ගන්නවලා දැන් සරලවම දේ තමයි හිතන්නකෝ එයාට දකින්න බැරි විදිහට S2 බැඳලා හරි, මම තේරුම් ගත්තේ එහෙම ඒ සිද්ධිය. S2 බැඳලා හරි අර නිකන් කටහඬ අනුකරණය කරලා ඒ වගේ නැත්තම් එයාගේ රූපේ පෙන්වන්නේ නැතුව කළුවරේ එයාගේ හස්බන්ඩ් විදිහට ඇඳලා හරි කොහොම හරි ඒ විදිහට අරයට ඒත්තු ගන්නව නෑ මම ඔයාගේ හස්බන්ඩ් කියලා එයාගේ කැමැත්ත ගන්නවා ගෑනු කෙනාගේ. පස්වෙනි අවස්ථාව තමයි ස්ත්‍රිය අවුරුදු 12ට වඩා වැඩි වූවද තම භාර්යාවද වන නීතියෙන් වෙන් වී නොමැති අවුරුදු 16ට අඩුවන විට ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව. කියන්නේ සරලවම අවුරුදු 12ට වඩා වැඩි වුණත් තම භාර්යාව, දැන් මුස්ලිම් නීති යටතේ අවුරුදු 12 ප්‍රශ්නයක් නෙමෙයිනේ. එතකොට තම භාර්යාවද වන නීතියෙන් වෙන් වී නොමැති ජුඩීෂියල් සෙපරේෂන් එකටත් ගිහිල්ලා නැහැ. අවුරුදු 16ට වඩා අඩුවන. කියන්නේ 12ත් 16ත් අතර කියන එක මේකෙන් අදහස් කරන්නේ. අවුරුදු 16ට අඩුවන විට ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව. එතකොට මේ කියන අවස්ථා පහ යටතේ පුද්ගලයෙක් යම් යම් ස්ත්‍රියකට මේ කියන අවස්ථා පහ යටතේ ලිංගික සංසර්ගය කියදු විට ඔහු විසින් ස්ත්‍රී දූෂණය කියන වරද සිදු කරන බව දඬු නීති සංග්‍රහයේ මොකද්ද amendment එක 1995 අංක
22 දරන දණ්ඩ නීති සංශෝධන පනතේ සඳහන් වෙනවා. එතකොට ඒකේ explanation එක මෙතනක් තියෙනවා. Penetration is sufficient to continue the sexual intercourse necessary to the offense of rape. අර මං කිව්වේ ප්‍රවේශය කියන එක ප්‍රමාණවත්. මේ සාක්ෂියක් විදිහට. ඊළඟ එක තමයි physical injuries of body is not essential to prove that sexual intercourse took place without consent. දැන් හිතන්නකෝ ස්ත්‍රියක් යම් පුරුෂයෙක් සමග පොර බඳිනවා කියලා. එතකොට දැන් තමන්ගේ කන්සෙන්ට් එකට යම් ස්ත්‍රියකට තමන්ගේ මේ කියන sexual intercourse එකට තමන්ගේ කැමැත්ත තිබ්බේ නැහැ. නැත්තම් මෙයා බලහත්කාරයෙන් මෙහෙම කරේ. නැත්තම් මගේ කැමැත්තට විරුද්ධවයි මෙයා මෙහෙම කරේ කියන එක ඔප්පු කරන්න එයා අර මනුස්සයත් එක්ක පොර බැන්දා ඒකෙදි තුවාල වුණා කියලා ඔප්පු කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ෆිසිකල් ඉන්ජරීස් බලන්නකෝ ගෑන් ළමෙක් කියනවා මට මෙහෙම දෙයක් වුණා. සීරීමක්වත් මගේ ඇඟේ නැහැ හැබැයි. ඒ වගේ කියලා හිතන්නකෝ මගේ ඇඟේ සීරීමක්වත් නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කියන්නේ සීරීමක් අර ෆිසිකල් ඉන්ජරි එකක් අපිට වෙලාද මේ හීරිලාද ඒ අර පොර බැඳීමක් සිද්ධ වෙලාද කියන එක එතනට අදාළ වෙන්නේ නැහැ. අපි බලන්නේ මොකද්ද? ඉන්ටර්කෝස් එකක් වෙලාද මෙතන ප්‍රවේශයක් අරගෙන තියෙනවද මෙතන penetration එකක් සිද්ධ වෙලා තියෙනවද without the consent. එතකොට අර explanation එකේම සඳහන් වෙන්නේ ඒකයි physical injuries are not essential to prove there was a rape. physical injuries තියෙන්න ඕනේ නැහැ. තියෙනවා නම් හොඳ ඇති. මම ඒකේ නීතිමය තත්ත්වය දන්නේ නැහැ. තියෙනවා නම් ඉතින් අපිට හොඳ ඇති. හැබැයි තිබ්බේ නැහැ කියන එක ප්‍රශ්නයක් නෙවෙයි. කියන එක මෙතන සඳහන් වෙනවා. ඊළඟට ආයි ඔන්න 300 දැන් නිර්වචනය ශ්‍රී දූෂණය කියන අපරාධ වැරද්දේ නිර්වචනය ඒ කියන ඔක්කොම වෙනස් වුණා නම් දඬුවමත් දැන් වෙනස් වෙලා තියෙනවා අර amendment එකෙන් according to the section 364 එතන ඔන්න දාලා තියෙනවා punishment for rape කියලා. ඔන්න දඬුවම වෙනස් වෙලා තියෙනවා. අවුරුදු 7කට නොඅඩු අවුරුදු 20 නොඉක්මවන කාලයක්. දැන් කලින් තිබ්බේ අවුරුදු 20 දක්වා සහ දඩයක්. අවුරුදු 20 දක්වා imprisonment එක සහ දඩයක්නේ. දැන් මෙතන එහෙම නෙමෙයි. අවුරුදු 7කට නොඅඩු අවුරුදු 20ක් නොඉක්මවන. ඒ කියන්නේ 7කට අඩු වෙන්නත් බෑ. අවුරුදු 20ට වැඩි වෙන්නත් බෑ. අවුරුදු 7ත් 20ත් අතර කාලයකට බරපතල වැඩ ඇතිව බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් ලැබෙන අතර 20000ක් රුපියල් 20000ක් නොඉක්මවන දඩයකට යටත් විය යුතුය. එතකොට රුපියල් 20000ක් දඩය 20000ක් නොඉක්මවන 20000කට අඩුවෙන් හෝ 20000 දක්වා. ඒක පන්නගෙන යන්න බෑ. ඒ කියන්නේ ඒකට වඩා වැඩි දඩයක් ගහන්න බෑ, පනවන්න බෑ. සහ අවුරුදු 7ත් 12ත් අතර බන්ධනාගාරගත කිරීම බරපතල වැඩ ඇතිව. එතනෝයේ මේ බරපතල වැඩ ඇතිව සිර දඬුවම් දෙනවා කියද්දි මට මේ මතක් වුණේ අපිව ගෙනිච්චා ලෝ කොලෙජ් එකෙන් ගිය අවුරුද්දේ වැලිකඩ බන්ධනාගාරයට. එතකොට ඒ ප්‍රිසන් විසිට් එකේදී ඔය දැන් බරපතල වැඩ සහිතව දැන් බන්ධනාගාරය ඇතුළේ තියෙනවා එක ඒකක. දැන් සිරකරුවෝ කියන්නේ අත්‍තරම වැඩ ගන්නවනේ ගොඩක් අය. ඉතින් අර දැන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දුන්නා අයගෙන් වගේ මං හිතන්නේ ගන්නෙ නැහැ. යාලට අර ආලෝකය ලබා දෙන්නේ පොඩි කාලයකට. ඒ කියන්නේ දවසටම පැය භාගයකට විතර තමයි යාලට ඉරේලිය වැටෙන්න දෙන්නේ. ඒ කියන්නේ යාලගේ කවුළු පවා වහලා තියෙන්නේ. ඇත්තටම සාමාන්‍ය මිනිස්සෙක්ට රටේ ඕනම සාමාන්‍ය මිනිස්සෙක් ජීවිතේ එකපාරක් හරි බන්ධනාගාරයකට ගිහිල්ලා තියෙන්න ඕනේ කියන එක තමයි මගේ මතය. මොකද එහෙනම් මේ ලෝකේ මිනිස්සු මේ රටේ මිනිස්සු ගොඩක් බය වෙනවා වැරදි කරන්න. මොකද ඒ වගේ හිරු එළියවත් දකින්නේ නැතුව කුටියක් ඇතුලේ ජීවත් වෙනවා කියන එක හරි අමාරු ඇතිනේ. අපිට සමහර විට හිතන්නවත් බැරුව ඇති. ඉතින් ඒ වගේ දැන් මේ බරපතල වැඩ කියන්නේ දැන් ඔය එක බන්ධනාගාර වැඩ එක ප්‍රිසන් වල එක තියෙනවා වැඩ යුනිට් තියෙනවා වැඩ ඒකක තියෙනවා. දැන් එහෙම අපි දැක්කා සමහරු අර බෑග් හදනවා ලනු හදනවා මේ මැගසින් බන්ධනාගාරේ එහෙම අර තියෙනවා මේ යුනිට්ස් තියෙනවා. එතකොට අර ඒ වගේ බරපතල වැඩ කිව්වම මට මතක් වුණ දේ තමයි මේ එහෙ වැලිකඩ බන්ධනාගාරේ තිබ්බා මිටියෙන්ම ගහලා මිටියෙන්ම ගගහ හදනවා ඔය ලොකු අර බන්දේ අර මේ තාච්චි තියෙන බන්දේසි නෙමෙයි වැත්තට. අර ලොකු අර අපි ලොකු දාන ගෙවල් වලට එහෙම කෑම හදන ලොකු බන්දේසි තියෙන්නේ. ඒ වගේ ඒවා එතකොට අර ලොකු මේ අර හැඳි තියෙන ඇලුමිනියම් වගේ යකඩ හැඳි ඒ යකඩ හැඳි ඒ වගේ තව ගේට්ටු අන්න මට හොඳටම මතක ඒක තමයි ගේට්ටු වගේ අර ලොකු ශක්තිමත් ඒවා හදනවා මිටියෙන් ගහලා.
දැන් සාමාන්‍ය හිතන්නකො මිටියෙන් ගහලා එහෙම කරන්න පුළුවන් දෙයක් හරි අමාරු දෙයක් නෙනේ. අර ඒ වගේ බරපතල වැඩ කිව්වම මේ එක එක බන්ධනාගාරවල මං හිතන්නේ වෙනස් එක බරපතල වැඩ. සමහර ඒ කියන්නේ අපේ වරදේ ප්‍රමාණය අපේ වරදේ ස්කෝප් එක අනුව තමයි මං හිතන්නේ අපි මේ යුනිට්ස් වලට දාන්නේ. ඒ විදිහට. ඉතින් ඉන්ටරෙස්ටිං හින්දා කිව්ව එක මෙතනට අදාළ නැහැ. මේ බරපතල වැඩ ඇතිව කියන එක මොන වගේද සහ බන්ධනාගාරයක් ඇත්තටම මිනිස්සෙක්ට ඕනම මිනිස්සෙක් ගිහිල්ලා බලන්න ඕන. එතකොට තේරෙනවා ඒක ඇතුලේ තියෙන ජීවිතේ ලස්සනයිද, ඒක ඇතුලේ නිදහසේ ඉන්න පුළුවන්ද, ඒකට කොහොමද වැඩ වෙන්නේ කියන එක තේරෙනවා. එතකොට මම හිතන්නේ මිනිස්සු වැරදි කරන එකත් අඩු වෙයි ඇත්තටම. ඊළඟට දැන් ඔය මේ section 363 punishment for rape කියන එක යටතේම දෙවෙනියට දැන් punishment එක කිව්වනේ අවුරුදු 7ත් 20ත් අතර ඒකයි අර රුපියල් 20000ක් නොඉක්මවන දඩේ ඒ ටික කිව්වනේ. ඊළඟට දෙවෙනියට තියෙනවා අර ඒ ටිකත් බලා ගන්න එකක් තමයි අර මේ මිනිස්සෙක් ස්ත්‍රී දූෂණය කරනවා අය ගැප් ගෙන කියලා දැනගෙන. ඒ කියන්නේ ප්‍රෙග්නන්ට් ගෑනු කෙනෙක්ව රේප් කරන්නේ. එතකොට ඊළඟට අවුරුදු 18ට වඩා අඩු ගෑනු ළමෙක් එක්ක ලිංගික සංසර්ගයේ යෙදෙද්දී ඊළඟට මේ සිහිවිකල් දැන් අපි සිහිවිකල් කෙනෙක් කලින් කතා කරා මේ මනසේ ආබාධයක් තියෙන දෙයක් තේරුම් ගන්න බැරි. දැන් සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි මං කියන්නේ මනසේ ආබාධයක් තියෙන ගෑනු කෙනෙක්ට එහෙම කරද්දී ලිංගික සංසර්ගයේ යෙදුන වෙද්ද ඒකත් රේප් කියලා ගන්නවා. ඒ වගේම තමයි හොස්පිටල් එකේ මෙතන කියනවා being on the management or staff of a hospital takes advantage of his position and commits rape on a woman in that hospital. අර අපි දැකලා තියෙනවා මේ මට සිද්ධිය මතක නෑ ලංකාවෙත් එහෙම වුණා ડોක්ටර් කෙනෙක් විසින් ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් රේප් කරලා තිබ්බේ. ඒ වගේ අර මේ රෝහලේ තමන්ට තියෙන තනතුර රෝහලේ තමන්ට තියෙන හැකියාව තනතුර ඒ කියන දේවල් පාවිච්චි කරලා රෝහලේ දී හැම කරන්නේ. රෝහලේදී ස්ත්‍රියකට ස්ත්‍රී දූෂණය සිදු කරනවා. ඒ වගේ තව අත්අඩංගුවේ ඉඳි ගෑනු කෙනෙක්ට එහෙම කරොත් ඒ වගේ ඒ කියන ටික තියෙනවා මෙතන ඒ අවස්ථාවලිනුත් ඒ කියන circumstances යටතේ සිද්ධ වෙන්නේ. එතනදී දඬුවම for a term not less than 10 years අවුරුදු 10ට වඩා නොඅඩු සිරගත කිරීමක් and not exceeding 20 years. ඒ කියන්නේ අවුරුදු 10ත් 20ත් අතර. 20ට වඩා වැඩි වෙන්නත් බෑ අවුරුදු 10ට වඩා අඩු වෙන්නෙත් නෑ. And with fine and shall in addition be ordered to pay compensation of an amount determined by court to the person. ඒ අදාළ අගතියටපත් පාර්ශ්වය දැන් මේ ස්ත්‍රියකට නෙවෙයි කරන්නේ. එතකොට ඒ අදාළ ස්ත්‍රියට කම්පෙන්සේෂන් එකක් ගෙවන්නත් වෙනවා මේ කියන අවස්ථාවවලදී. වර්තමාන තත්ත්වය තමයි අර 1995 amendment එකෙන් පස්සේ දැන් තියෙන්නේ ඒ වර්තමාන එක තමයි අදාළ වෙන නීතිය. මුල් ප්‍රඥප්තිය දැන් අයින් වුණානේ. ඒක රිපීල් කරලා දැන් අලුතෙන් රිප්ලේස් කරලානේ තියෙන්නේ. එතකොට අවුරුදු 7ත් 20ත් අතර දඬුවමක් ඒ විදිහට. දැන් අපි ගැන් රේප් එකක් කියලා කියන්නේ සමූහ මේ ස්ත්‍රී දූෂණයක් කියලා කියන්නේ එතන අනිවාර්යයෙන්ම ඔය කියන දේවල්ම තමයි එක පුද්ගලයෙක්ට වඩා වැඩියෙන් ඉන්නවා. ඒ කියන්නේ ඒ කාර්ය සිදු කරන්න දෙන්නෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. අර ඇගේ කැමැත්ත එම ස්ත්‍රියගේ කැමැත්ත නොමැතිව ලිංගික සංසර්ගයේ යෙදෙනවා පුද්ගලයන් දෙදෙනෙක් හෝ ඊට වඩා වැඩි පිරිසක්. එතකොට තමයි අපි කියන්නේ මෙතන සමූහ දූෂණයක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඊළඟට මට කියන්න අමතක වුණ දෙයක් තමයි ඒකත් ගොඩක් වැදගත්. එවිඩන්ස් ඕඩිනන්ස් එකේ සාක්ෂි ආඥා පනතේ බලන්න section 113 වල කියනවා irrebuttable presumption එකක් තියෙනවා boy under 12 years is incapable of committing rape. අවුරුදු 12ට වඩා අඩු පිරිමි ළමයෙක්ට ස්ත්‍රී දූෂණය කියන දේ කරන්න හැකියාව නැහැ. incapable කියන්නේ බැහැ කියන එක නෙමෙයි, හැකියාව නැහැ. හැකියාව නැහැ කියලා එවිඩන්ස් ඕඩිනන්ස් එකේ section 113 වල සඳහන් වෙනවා. එතකොට ඔය කියන ටික ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් බලා ගන්න මම හිතනවා ලෝ ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්, ඔය පුරවැසියෙක් වෙන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙක්ට
මං හිතන්නේ මේ සම්බන්ධයෙන් දැනීමක් තියෙන එක හොඳයි නීතිමය පැත්තෙන්. මොකද ගොඩක් දැන් සමහරු කියනවනේ ස්ත්‍රී දූෂණයක් වුණාම අපේ තියෙන ගැටලුවක් තමයි ඒ හම්බුන දඬුවම ප්‍රමාණවත්ද, ඒ වැරදිකාරයට මොකද වුනේ, වගේ දේවල් සමාජයේ ගොඩක් කතා වෙනවනේ. දැන් අපි ගත්තොත් එහෙම යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය, ඒ වගේ අපි ඔය ගොඩාක් තියෙනවනේ, සේයාගේ ඝාතනය, සේයාව දූෂණය කරලා මරපු හැටි, ඒ වගේ ගොඩාක් තියෙනවනේ ප්‍රසිද්ධ ස්ත්‍රී දූෂණ නඩු. එතකොට ඒවත් ඔයගොල්ලෝ පොඩ්ඩක් කියවලා බලන්න, ඒ රිසෝසස් පාවිච්චි කරලා බලන්න. එතකොට අපිට ඒ සිද්ධි අනුව අපිට දැනීමක් ගන්න පුළුවන්. ඒ සිද්ධි මොන ෆැක්ට්ස් වලටද ඒ නඩුවේදී අවධානය යොමු කරලා තියෙන්නේ කියලා. එතකොට ඔය ටික තමයි අද මට මේ දෙවෙනි කුප්පියෙන් කතා කරන්න ඕනේ. අපි බලමු තුන්වෙනි කුප්පියත් මම ළඟදීම අප්ලෝඩ් කරන්නම්.